මේ ශාකය පිළිබඳව මම තොරතුරු ටිකක් හොයලා බැලුවා. කොහොම වුණත් මේ වෙද්දී අපේ රටේ මධ්‍යම කඳුකරේ බොහෝ ස්ථාන මෙම ශාකය විසින් ආක්‍රමණය කරගෙන තියෙනවා. ඉතින් මේක දේශීය ශාක සහ අපේ පරිසර පද්ධතියට දැඩි තර්ජනයක් වෙමින් මේ වෙද්දී නකල්ස් විශේෂයෙන්ම හන්තාන ප්‍රදේශය දැඩිව ආක්‍රමණය කරලා තියෙන ශාකයක්. ඉතින් මේ විදිහට මේ ගහේ පහළට මුල් එල්ලෙන්නේ ශාකයට අවශ්‍ය වතුර සහ අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමේ අනුවර්තනයක් විදිහට. ඉතින් මේක ඉංග්‍රීසි ජාතිකයන් විසින් අපේ රටට හඳුන්වා දීපු ශාකයක්. ඉතින් ගැමියන් ගල් ගොරක, වල් ගොරක, වල් ඉද්ද යන විවිධ නම් වලින් හඳුන්වනවා. ඉතින් මේකේ විද්‍යාත්මක නාමය රෝසියා කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන්නේ. ඉතින් නිජබිම දකුණු ඇමරිකාව කොහොමුණත් මේ වෙද්දී අපේ රටේ දේශීය ශාක සහ යටිරෝපණය සම්පූර්ණයෙන්ම විනාශ කරමින් මේ ශාකය මධ්‍යම කඳුකරේ නකල්ස් කඳුකරේ බොහෝ ස්ථානවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. ඉතින් මේ ශාකය ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් සහ ඉවත් කිරීමේ නිසි ක්‍රමවේදයක් භාවිතා නොකළොත් දේශීය ශාක සහ අපේ පරිසර පද්ධතියට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව කටයුතු කරන්න ඉන්න ආයතන මේ ගැන අවධානය යොමු කළ යුතුයි.